පායන කාලේ වර්ෂාව අඩු කාලේ කියලා නෑ. බුලත් වගව අපි රැක ගන්න ඕනේ. ඉතින් පායන කාලේදී કોઈ මාතෘ ඒ සදා වෙනදට වඩා වැඩි වෙහෙසක් දරන්න වෙනවා. මම කියන්නම් මම කොහොමද ඒ සදා පායන කාලේදී වගාව ආරක්ෂා කරගන්න මොන වගේ උපක්‍රමද භාවිතා කරලා තියෙන්නේ කියලා ඔබට අදහසක් ගන්න. මේ පාරම්පරික විදිහට නඩත්තු කිරීමේදී ඒ ක්‍රමවේද ටික මම ඔබට පාරම්පරික ගැමි ක්‍රම කීපයක් කියලා දෙන්නම්. වීරි කාලයේදී ඔබට වගාව රැකගන්න. දැන් මේ වීරි කාලය කියන්නේ අපිට සාමාන්‍ය ඊටා ගුණාත්මක පත්‍ර තිබුණොත් තමයි වෙළඳපොලේ අපිට මිලක් ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ටිකක් තරමක ටිකක් කොළ පුංචි වෙන්න බලනවා. හැබැයි අපි ගොඩාක් වෙහෙස වෙලා ඒ අදාළ කටයුතු කරොත් මේ අවදියේ මේ වගේ පත්‍ර අපිට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. කෙසේ නමුත් වැසි කාලයේ තරන්න පත්‍ර විශාල අස්වැන්නක් ගන්න අමාරුයි. තරමක පොඩි අඩුවීමක් තියෙනවා. විශාල පත්‍ර වල තරමක අඩුවීමක් තියෙනවා. ඉතින් ඔබගේ උනන්දුව ගත වෙන මත මේ தත්ත්වය අවම කරගෙන ඔබට ඉර මිලක් ඒ වෙලාවේ ඒ ලාභය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද දේවල් කරන්නේ මේ පායන කාලේට අපි කොහොමද මුණ දෙන්නේ කියලා පොඩි කරුණු ටිකක් ඔබට මම ඒ සම්බන්ධයෙන් කියලා දෙන්නම්. හරි, අංක 1 ඔබ දැනගන්න ඕනේ ප්‍රධාන කාරණේ ඒ අවස්ථාවවලදී තනකොළ ඉවත් කරන්න එපා. අපි දාන වතුරෙන් ඒ තනකොළ යපුණට කමන්නේ දාන පුර. හැබැයි වැසි කාලේ එනකම් මේගොල්ලන්ගේ විශාල සේවයක් මේ වගාවලට සිද්ධ වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම පාත්තිය වටේට ওই විදිහට තනකොළ තියෙනවා ඉවත් කරන්න යන්න එපා. ඉවත් කිරීම බුලත් වගාවේ ගොවියෝ දන්නවා මේ වැසි කාලේ එනකම් ගොඩක් අපිට ඉවත් කරොත් අවාසියක් තියෙනවා කියන එක. ඒකට මේ පාත්තිය අවටත් ඒ තනකොළ යම් ප්‍රමාණයක් තිබුණාට කමන්නේ. මොකද පසේ තෙතමනේ යම් තාක් මට්ටමක අපිට පවත්වා ගන්න පුළුවන් ඒ වැස්ම තනකොළ වැස්ම තියෙන හින්දා. ඉතින් ඒක නිසා තනකොළ ඉවත් කරන්න එපා. ඊට අමතරව දෙයක් යොදනවාට මිසක් ඒ ඉවත් කරන්න යන්න එපා. මේ වෙලාවේදී ඒක අවශ්‍යදායකයි. ඔබ දාන වතුරෙන් පොඩ්ඩක් ඒවටත් ඉස්මනට කමන්නේ නැහැ. තෙතමනේ වටේටම චීර තරවට වගාව හදන්න. මේක ඔබට පේනවා මේ විදිහට පාත්තියක වටේට තනකොළ අනිවාර්යෙන්ම තියන්න. මැද තනකොළ ගහක් දෙකක් තිබුණොත් ඒවත් ගලවන්න යන්න එපා. ඒකත් තියන්න. ඔබට වගාවේදී කිසිම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, ඔබට දැන් පේනවා මම කලින් කියලා දීලා තියෙනවා වැසි කාලය අඩුයි නම් ආයන කාලයේදී අපි පොල්ලතු දැමීම සිද්ධ කරනවා. හැබැයි ඊට අමතරව තව දෙයක් ඔබට කරන්න පුළුවන් නම් හොඳයි. ඒ දේ තමයි දැන් මේ කියලා දෙන්නේ. පොල්ලතු දාන්න කලින් කියන්නේ පැවිලි සමය වර්ෂාව අඩු කාලේ පොල්ලතු දාන්න කලින් මේ බලන්න පොල්ලතු වලට යටින් අපි දාලා තියෙනවා කොහොබත්. මේ කොහොබත් වලටත් යටින් අනිවාර්යෙන් ඔබ දාන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි ගොම තට්ටුවක් දාන්න ඕනේ. ගොම තට්ටුව දාලා ඊට උඩින් කොහොබත් තට්ටුව දාන්න. මොකද දැන් පොල්ලතු දැමුණට පස්සේ අපිට ගොම දැමීමත් තරමක කාලයකට නවතින හින්දා ගොම තට්ටුවක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. අපිට කාබනික පොහොර සංචිතයක් ඒ තුළ ගොඩාක් ගබඩා වෙනවා. ඉතින් අපිට වාසා සමයනකම් විශාල වාසිදායකයක් ඒ තුළින් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් නම් ගොම තට්ටුව දාලා එතනින් පස්සේ මේ විදිහට කොහොබත් තට්ටුවක් දාලා කොහොබත් තට්ටුවට උඩින් මේ විදිහට ඔබට පුළුවන් පොල්ලතු එක උඩ හිටින දේ දෙකක් ওই විදිහට දාන්න. පොල්ලතු දැමීමේදී ඔබට පුළුවන් ඒක වර්ෂා කාලයේදී ඉවත් කිරීම කරන්නත් පුළුවන්. ඒ වගේම වර්ෂා කාලයේදී අපිට ගොම දාලා පහුර දින වගේ දෙයක් කර යුතු වෙනවා. ඒ සඳහා ඒ වෙලාවේදී දිලාපත් වෙච්ච පොල්ලතු හැරෙන්න අනිත් වනම් ඉවත් කිරීම කරන්න වෙනවා. ඉතින් මේ
වේලි කාලයේදී අපොල්ලද දැමීමෙන් තෙතමනිය තරමක් ආරස්සා වෙනවා. ඉතින් මම මේ කියපු ආකාරයට ඔබ කළොත් ඔබ අසනීප වෙලා හිටියත් ඔබ දවසක් දෙකක් ලෙඩ වෙලා හිටියත් ඔබට ඔබගේ වගාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. වතුර නොදැම්මත් අධියකට වතුර නොදැම්මත් ලොකු හානියක් වෙන්නේ. හැබැයි අප දිනපතා වතුර දමන්න බයි ඒ වුණත් ඔබට හානියක් වෙන්නේ නැති විදිහට තමයි ඒ වගාව ඒ දේවල් අපි කියලා දෙන්නේ. දැන් මේ පාත්‍යකදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය තමයි මේ කියලා දෙන්නේ. මේ තුලින් මේ හොඳට බලලා අදහසක් ගන්න. අදහසක් කරගෙන ඔබගේ වගාව කරගෙන යන්න. මේ සමහර දේවල් මේ ඇගිල්ලෙන් එනලා කියලා දෙන්න බෑ. ඔබ මේ තුලින් දැකලා බලලා ඔබ අවබෝධයක් ගන්න ඕනේ. දැන් ඒක මේ ගුරු මුස්ලි නැතුව මේ කියලා දෙන්නේ පාරම්පරික දැනුම. දෙමව්පියන්ගෙන් ලැබිච්ච දැනුම ඒ විදිහට අපි ඒව කියලා දෙනවා. ඉතින් මේ වැඩසටහන් මාලාවේ අපි කිසිම ප්‍රතිලාභයක් මේ බලාපොරොත්තුෙන් කරන වැඩසටහන් මාලාවක් නෙමෙයි. මේ කොහොමද විශාල පිරිසක් සමහර වැඩසටහන් බලලා තියෙනවා. කොහොම හරි අර අපි අතු කප්පාදුව විශාල පත්‍ර ලබා ගැනීම කප්පාදුව වල උම කප්පාදුව එකක් වැඩසටහනක් ඒ මුලදී වැඩසටහන විශාල පිරිසක් බලලා තියෙනවා. ඉතින් ඒව යමක් ගත්තට කවන්නේ හැම දෙයකම යමක් ඔබ බලලා ගන්න. ඉතින් අර ඔබ කුහක නොවි මේ යමක් දැනුමක් ගන්න ඒ වගේම ඔබ කුහක වෙන්න එපා. ඔබට ඊළඟේ ගොඩාක් පිරිස බැලුවත් ඇත්තට මේ වෙනකන් මේ සබස්ක්‍රයිබ් කිරීම නම් ඒ බලන අයගෙන් ලස්සයක් බැලුවත් බලන අයගෙන් 100ට එකක්වත් එහෙම කරලා නැහැ. එතන කියනවා කෝක වෙන්න එපා මොනවා හරි දැනුමක් අරගෙන මේ ඇගිල්ලෙන් ටච් එකක් දාගෙන යන්න තියෙන්නේ එවැනි දෙයක් කරන්න. මොකද අපි මේ පාරම්පරික ගත දැනුම මේ බුලත් වගාව සම්බන්ධයෙන් මේ හැම දෙයක්ම මේ වගා මාධ්‍ය මේ ක්‍රම වලටින් ඔබට දෙනවා. හරි දැන් මේ ඔබට මේ අදහස් කරේ පාත්‍යයක් කොහොමද වේලි කාලයේදී ඔබ රැකගන්නේ කියලා. ඊට පස්සේ දැන් බලමු තනි කවුල්. ඔබට පැහැදිලි කරන්න ඕනේ තනි කවුලක් කොහොමද මේවා කරගන්නේ. තනි කවුලට ඔබට පොළොතු දාන්නත් පුළුවන් කපලා කරුවොත්. ඉතින් තනි කවුලට අපිට විශේෂ තාර්ථක ක්‍රමයක් තියෙනවා. හරි අපි ඒ ගැන දැන් බලලා කතා කරමු. හරි මේ තියෙන්නේ තනි කවුල. තනි කවුල් වවන මහත්තුරුත් ඉන්නවා, පාත්‍ය කරන අයත් ඉන්නවා. ඉතින් හැම කෙනාටම යමක් දැනුමක් දිය යුතු නිසා ඒ ආපු දේවල් වලට තමයි මේ කණ්ඩායම් දෙකටම වගාව කරගෙන යන්න මේ කියලා දෙන්නේ. දැන් වියලි කාලයේදී තනි කවුලටත් ඊටාම ජල අවශ්‍යතාවය ලොකුවට තියෙනවා. පාත්‍ය වලට වැඩි ඇත්තටම තනි කවුල් වලට අවශ්‍යතාවය වැඩි. මොකද හේතුව තනි කවුල් ටිකක් වේලෙන්න බලන ගතිය වැඩි. ඉතින් ඒකෙදි මම ඊටාම සාර්ථක ක්‍රමයක් කියලා දෙන්නම්. ඔබ වෙළඳ පොලෙන් ගන්න වෙළඳ පොලේ මැටි කඩ තියෙන්නේ මැටි බාණ්ඩ විකුණන කඩ. මේ මැටි බාණ්ඩ විකුණන කඩ වලින් ගන්න මුට්ටි වලන් හිල් වෙච්ච ඒවා. හිල් වෙච්ච ඒවා අරගෙන ඔබට පේනවා. ඔබට වෙන්නන්න දැන් මේ තනකොළ වලින් වහලා තියෙන්නේ මේ බලන්න මේ කලේ මේක මැටි මුට්ටිය. පේනවද? බොහෝම හිමින් අර ජල අවශ්‍යතාවය පේනවද? අන්න බොහෝම හිමින් ජල අවශ්‍යතාවය පොළොවට ලැබෙනවා. එහෙම ලැබුණාම වැලට ඊටාම ගුණාත්මක විදිහට ජල අවශ්‍යතාවය ඒ තුලින් ලැබෙනවා. මොකද මුට්ටිය තියෙන තැන බව හීතලයි. කෙනෙක් කාලා තිබුණා මේ ඉස්සර මේක මැටි අපේ හිතවල අහලා තිබුණා මැටි මුට්ටිය වැල්ලුවට කමක් නැද්ද කියලා. වැල්ලුවත් ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව වැල මුල වැළුවම මුල් පද්ධතියට උඩ කාණි වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට තියලා වැහුවා නම් ඇති. හොඳට ප්‍රමාණවත්. වේලිච්ච තනකොළ ටිකකින් හරි මොනවා හරි පිදුරු ටිකකින් හරි කවන්නේ වහලා දාන්න. ඔය පිදුරු ගොඩාක් අර මුලට ගොඩාක් දාන්න එපා. මේ විදිහට ඔබට පේන විදිහට වහලා දාන්න. ඒක ක්‍රමානුකූලව ටික ජල අවශ්‍යතාවය ඒ තුලින් වැලට සම්පූර්ණ වෙනවා. ඉතින් මේ කාරණා ටික ඔබ තමයි දැනුවත් කරන්න මේ තමයි අපි මේ වැඩසටහන මේ වීලිකලා කාලේදී කොහොමද කියන වැඩසටහන කරන්නේ. ඉතින් ඔබට මීට අමතරව ඔබ ජලයේ මේ සාමාන්‍ය විදිහටම පාත්‍ය වලට තනි කවුල වලට දානකොට ඒ විදිහටම දාන්න. හැබැයි
මේ මැටි මුට්ටිය වතුර අඩුවේ සාමාන්‍යයෙන් මේ මුට්ටියක හිල චූටි හිල් මැටි පළවලංග වල හැදෙන්නේ. ඉතින් ඒක පොළොවට තිබ්බහම ඉතාම බොහොම හිමින් තමයි ඒක පොළොවට ගන්න. ඒකට වැල තියෙන්නේ මුල නිසා එතකොට ඒ ජල අවශ්‍යතාවය ඒ තුලින් ඒ වැලට අවශ්‍යතාවය 150ක් 60ක් විතර සම්පූර්ණ වෙනවා. හැබැයි 100%ම නෙවෙයි. මොකද අපි ජලයක් දැමීම කළ යුතු වෙනවා. දැන් ඔබට හදිස්සියකදී හෝ අර මං කිව්වේ අර පාත්ති රැක ගන්නවා වගේ අපිට හදිස්සියකදී ඔබට අසලීලා කසනීපයක් වුණත් මේ මුට්ටියේ ජලය ඉතාම හිමින් ඒ වැලට ලබා දෙන හින්දා ඔබට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ඉතාම වටින ක්‍රමයක්. ඔය මැටි කඩවල ඕන තරම් තියෙනවා. ඉතාම අඩුවට ගන්න පුළුවන්. සමහර ඒවා නම් නිකන් ගන්නත් පුළුවන්. සමහර කඩවල මැටි බාන්න කඩවලින් මේ හිල් වෙච්ච මේ මුට්ටි සහ කලගෙඩි ඒ විදිහට උඩ නිකම්ම ගන්න පුළුවන්. ඉතින් මුට්ටි විතරන්නේ මම අතන මුට්ටි විතරන්නේ පොඩි කල තියෙනවා. මැටි හිල් වෙච්ච කල තියෙනවා. ඔබට මෙතනත් ඒ වගේම උඩ වෙනවා මේ මැටි පොඩි කල. පුංචි කල මේ මහා කල නෙමෙයි. ඔය වගේ පුංචි කල ඔය විදිහට වතුර පුරවල වහලා තියන්න පොළොවට අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙනවා. ඉතින් ඔය වගේ කාරණා තමයි ඔබට වෙනවත් කරන්න තියෙන්නේ. ඔය විදිහට කල මුට්ටි තියන්න පුළුවන්. මුට්ටි තියන්න අපි අර අනිත් විදිහටම කියපු දේ කාරණාවත් මෙතන මතක තියාගන්න. දැන් මෙතනත් ඔබට දැන් මේ කලයක් තියෙන්නේ. මේ විදිහට මැටි කල මැටි මුට්ටි ඔබට තියලා මේ විදිහට වහන්න. ප්‍රධාන කාරණය මේව තනි කෝල් ලවට උනත් මේ වල් වැවුනට ඒවා ඉවත් කරන්න එපා පායන කාලවල. මොකද ඒක දෙදමනේ අපිට අරසා කරන්න එක මාධ්‍යයක් තමයි මේ තනකොළ සහ වල් වැවීම. ඒක වැසි කාලේදී පිළිවෙලක් කරන්න ඕනේ. මම ඔබට කියලා තියෙනවා තවල් මර්ධනය කරන වැඩසටහනකුත් වෙනම දාලා තියෙනවා. ඒ පාත්‍ය ඇතුලේ එහෙම බොහොම මේවා පහසුයි. මේවා මහා අමාරු දේවල් නෙමෙයි. මේ වගාවල් කරන ඉතාම පහසුයි. ඒක තියෙන්න තමන් කරන විදිහ අනුව හැමදේම දැනුම ඔලුවට ගත්තාම මේ ඇගට වැටුණාම මේවා මහා දේවල් නෙමෙයි. ඒක නිසා වල් මර්ධනය කරන්න එපා. ඉතින් මේ වැදගත් මේ කරුණු ටික තමයි අපිට උඩ දෙන්න ඕනකම තියුනේ. එහෙනම් මේ වැසි සමය එනකන් ඔබ වගාව සාර්ථක ආරක්ෂා කරගන්න. එහෙනම් සියලු ගොවි මත්තරුන්ට සුවවතනවා. එහෙනම් ජය වේවා.